කදට දුන්නා නම් මැරණකම් ඔයා දාලා යන්නේ නැහැ. අනිවාර්යයෙන් ෂුවර්. අනිවාර්යෙන් බල්ලෙක් වගේ දෙපතුල්ලාගේ ඉන්නවා. හොදින් හරි නරකින් හරි දින කාලවකවන දින මගේ අප්පච්චි මේ කරපු අසාධාරණයට මේ දරුවන්ට පීඩ වෙන්න කියලා ඉවරලා අතප්පයක් කකුලක් අල්ලලා ගෙනන් දෙන්න කිව්වොත් එදාට ගෙනන් දෙනවා. එහෙම වුණ නැත්නම් මට මෙහෙම කතා කරන්න. ඒ වගේ සල්ලි ගන්න උන්ට මම කියන්නේ මුන් මැරලා මුන්ගේ වලවලට හෙන ගහනවා. අකුණු ගහනවා. එහෙම ගන්න හොඳ නැහැ. අසරණ වෙලා නෙන්නේ. අසරණ වෙලා ඉන්නේ. ඒකනේ මිනිස්සුන් මේ ගුරුකම් කියන ශාස්ත්‍රයේ අද බල්ලට දාලා දෙන්නේ අයියේ. මේ හොරු හින්දා. පායට පෑගෙන වැලි තියෙනවා නම් කොන්නේ පීන හිසගයා ගහක් තියෙනවා, නියපොත්තක් තියෙනවා, අදින වස්ත්‍රය තියෙනවා නම් ප්‍රතිකරාන ගෙදරට ගෙන්න ගන්න පුළුවන් මහත්තයෝ. ඒ කියන්නේ මම වැඩ කරලා තියෙනවා. ඒ මිනිස්සයාම කියනවා මේ දැන් නම් ඇති මහත්තයෝ මට මේ ගෑණිකෙන් බේරෙන්න බෑ වදේ කියනවා. කොහේ කොතන හිටියත් මේ සක්වල හිටියත් පිස්සුවටලා ගියන් දෙනවා. එහෙම කරන්න තියලා කියන්නේ. එහෙම කරන්න පුළුවන්. මම වැඩ කරන්නේ මහසෝන් අප්පච්චිගේ. කරන බන්ධනේ වහල් බන්ධනේ බදින මහසෝන් අප්පච්චිගේ. මතුරුලා ගිහිල්ලා අමු සෝන කමු කනත්තක වල දැම්මොත් ඒ රූපේ කටුගහලි වල බන්ධනේ කරලා කනත්ත කියලා වල දාලා හාරලා වහනවා. මහසෝන් අප්පච්චිට පූජාව තියලා ඉවරලා දින කාල වකවානු තියලා ඉවරලා ගෙන්නලා දෙනවා. අතක් කකුලක් කඩලා හරි ගෙන්නනවා. එහෙම කරන ගෑනුන්ට මම කියන්නේ අනිවාර්යෙන් බැල්ලියෙක් වගේ දෙපතුල් ළඟට ගෙනන් දෙනවා. අය උන්ට අය කසාද කියන එක වෙන මිනිහෙක් පස්සේ යන්නේ නැති වෙන්න වැඩ කරනවා. කන වැන්දුම් කරනවා. මම දේවාලට එන්න කියනවා. ඕන වැඩ කටයුත්තක් කරනකොට දේවාලට එන්න. ඔයාට එන්න පුළුවන් නම් ඔයා දේවාලට ඇවිල්ලා ලංකාව කියනවා දේවාලට එන්න ඕනේ මහත්තයෝ. මම අනිත් ගුරුන් වහන්සේලා වගේ නොමිලේ ගුරුකම් කරන පුද්ගලයෙක් නෙමෙයි. දැන් මේක වෙලා තියෙන නොමිලේ ගුරුකම් කරලා දෙනවා කියලා පූජා බඩු භාණ්ඩ ආදී අරන් දෙන්න කියලා ඒවල රැවටෙනවනේ. කොහින්ද නතර වෙන්නේ? අන්තිමට නොමිලේ නොදැනීම විකිනේ. නොමිලේ නොදැනීම විකිනේ. නන්නත්තර වෙනවා පාරටම බහිනවා. අර වදින්න ගිය දේවාල ඊයේ කඩම් වැටෙනවා වගේ වැඩක් තමයි වෙන්නේ. ආයිබෝවන් හැමෝටම වාසනාවන්ත සුන්දර දවසක්. යන්ත්‍ර මන්ත්‍ර গুপ্ত විද්‍යාව. ඇත්තටම මම මේ මොහොතේ ඉන්නේ සාමාන්‍යයෙන් දැක්කම් බය හිතෙන හැබැයි දෙවොලක් මිනිසුන්ට සෙත සලසන හරිම අපූර්ව තැනක. ඉතින් මේ සම්බන්ධ කතා බහ කරන්නට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ මේ ශාස්ත්‍රීය වැඩ කටයුතු කරන මේ දේවාලේ හිමිකරුවා සුදර්ශන ගුරුන් වහන්සේ. ආයිබෝවන්. ආයුෂ බෝ වෙන්න ඕනේ මහත්තයෝ. ඉතින් කොහමද? දේවල් වැඩ කටයුතු කරගෙන මිනිස්සුන්ට පිළිහිද වෙලා මේ වැඩ කටයුතු කරගෙන කාලය ගත කරනවා ඉතින්. දැන් මම ඔබතුමාට කිව්වා අපි ඔෆිස් එකේ මේ වැඩසටහන කරමු කියලා. මට මුලින්ම කියන්නේ ඇයි මේ මෙතන තෝරගත්තේ? මෙතන තෝරගත්තේ මහත්තයෝ නොදකින පැත්තක් තමයිද මිනිස්සුන්ට බලා ගන්න. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට මෙතනට ඇතුළටවත් එන්න බෑ. ගැහණු කට්ටියට කොහොමත් ඇතුළට ගන්නෙ නැහැ. නොදකින පැත්තක් පෙන්වන්න තමයි අද ඔබතුමා මෙතනට ගත්තේ. අපිට කියන්නේ මොකද්ද මේ පිළිරුව? මේ පිළිමය ගත්තාම නම කිව්වත් බය වෙන අපේ ඒ කාලේ මුතුන් මිත්තෝ කියන ගොම්මන් කළුවරේ යන්න එපා. ඔව්. මාසෝන ගහයි කියලා කියනවා. ඒ කියන්නේ ගොම්මන් කළුවරේ පවා දිෂ්ටි හෙලපු බලගතු චරිතයක්. යක්ෂයෙක් විදියට වැඩ ගන්න පුළුවන්. අපිට හොද වගේම නරක කියලා කොටස් දෙකම ගන්න පුළුවන්. මිනිස්සු හිතේ තියෙන ඒකායදම් චකිතයක් තියෙන නම කියන්නත් බය. ඕන තොවිල්පලක නම සිහි වෙනවා. නම කියවම දිෂ්ටි වෙන ඕන වැඩ කටයුත්තක් කරගන්න පුළුවන්. මේ බය බීතිකාව ඇති වෙන්නේ මෙයා යක්ෂයෙක් විදියට මිනිස්සු හිතන හින්දා. හැබැයි මේ හෙලේ රකින්න රාවණ රජුගේ කාලේ ඉඳන් දුටු ගැමුණු රජුරවන්ටත් උදව් කරපු උත්තම පුරුෂයෙක් මහසෝන් අප්පච්චි කියන්නේ. ඒ කතාව අහලා ඇති ඔබතුමා. වදින්න පුදන්න සිංහලයෝ විදියට මෙයා දෙවි කෙනෙක් විදියට අදහන්න ඕන චරිතයක්. ගුණාංශේ මිනිස්සු යන්ත්‍ර මන්ත්‍ර গুপ্ত විද්‍යාව පස්සෙන් නෑනේ මේ මුදල ආතල්ලකේ ඉන්න සතුටින් ඉන්න මිනිස්සු. ඇත්තටම එන්නේ අසරණ වුණාමනේ. ඔබතුමා ළඟට පිහිටක් ඉල්ලගෙන අසරණ වෙලා ආවම ඇයි තවත් අසරණ කරන්නේ? කවුද ඔය මහත්තයාට මම අසරණව කරනවා කියලා කිව්වේ? නෑ මම පොදුවේ කිව්වේ. පොදුවේ. මෙහෙමයි. කැලේක ගත්තාම දල තියෙන ඇත්තු ගොඩක් ඉන්නවා.
ඒත් ගජමුතු තියෙන එක හස්තියෙක් ඉන්නවා. මෙහෙමයි. මේ ශේෂ්ත්‍රය ගත්තහම පදුරුකට ගහුවොත් ගුරුන් වහන්සේලා 100ක් විසික් වෙනවා. හොරු 100ක් අතරේ නම් කියපු ගුරුන් වහන්සේලා පිරිසක් ඉන්නවා. හැමෝම හොරු තලයට දාන්න බෑනේ. ඒක තමයි කිව්වේ ගජමුතු තියෙන එක හස්තියෙක් ඉන්නවා. කොහෙ ගියත් එක වැඩකාරයෙක් ඉන්නවා. දැන් මම වැඩකාරයෙක් කියලා කියන්නේ නැහැ. මොනම හේතුවකටත් මම ඔබතුමාටවත් මම මේ මගේ දේවාල දෙන කාටවත් වැඩකාරයෙක් කියලා කියන්නේ නැහැ. හැබැයි වැඩකාරයා කියලා දැනගන්න ඕන නම් මම කවුද කින්ද මන් කියලා දැනගන්න ඕන නම් මගේ දේවාලේ ඕන කෙනෙක්ට විවෘතයි. ඕන අභියෝගයක් බාර ගන්න කැමතියි. ගොඩක් කට්ටිය දේවාලට ගෙන්න ගන්න නැහැ. ඔය දැන් ඔබතුමා ඔය කිව්වට ඔබතුමා දේවාලට ගෙන්න ගාද කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ? මම දේවාලට එන්න කියනවා. ඕන වැඩ කටයුත්තක් කරනකොට දේවාලට එන්න. ඔයාට එන්න පුළුවන් නම් ඔයා දේවාලට ඇවිල්ලා ලංකාව කියනවා දේවාලට එන්න ඕනේ මහත්තයෝ. මොකද මේ පිටරට කට්ටියට දේවාල වලට එන්න බෑනේ. පිටරට කට්ටිය දේවාලට එන්න බැරි හින්දා ඒ කට්ටියට ෆෝන් එක හරහා කරන්න ඕන වැඩ කටයුතු කතා කරලා ඉවරලා වීඩියෝ කෝල් මාර්ගයෙන් පූජාව සම්බන්ධ කරනවා. හැබැයි ඒ වැඩේ බාරගත්තත් රහසිගතව කරන වැඩක් වුණත් වීඩියෝ කෝල් එකේ මම එයාලට පෙන්නනවා. මම අහන්න කැමති නෑ ගුරුන් වහන්සේ මගෙන් සල්ලි අරන් කපුරාපි කියලා වචනේ අහන්න මම කැමති නෑ. ගන්න රුපියලට සාධාරණයක් කරනවා. අනික මම අනිත් ගුරුන් වහන්සේලා වගේ නොමිලේ ගුරුකම් කරන පුද්ගලයෙක් නෙමෙයි. දැන් මේක වෙලා තියෙන නොමිලේ ගුරුකම් කරලා දෙනවා කියලා පූජා බඩු භාණ්ඩ ආදී අරන් දෙන්න කියලා ඒවල රැවටෙනවනේ. කොහින්ද නතර වෙන්නේ? අන්තිමට නොමිලේ නොදැනීම විකිනේ. නොමිලේ නොදැනීම විකිනේ. නන්නත්තර වෙනවා පාරටම බහිනවා. අර වදින්න ගිය දේවල් ඊයේ කඩම් වැටෙනවා වගේ වැඩක් තමයි වෙන්නේ. අපි කැමතිනේ ආදරෙන් ඉන්න. අපි ආදරය කරන කෙනා සහ අපි ආදරය කරන දේ නැති වුණාම අපිට දුකක් වෙනවා. ඔබතුමා ළඟට එනවා ඇති අනේ ගුරුන් වහන්සේ මගේ සැමියා දාලා ගියා, මගේ පෙම්වතා දාලා ගියා, මගේ පෙම්වතිය දාලා ගියා, මගේ බිරිඳ දාලා ගියා. අනේ මට ගෙනත් දෙන්න කියලා අඬා වැටලා ඔය දෙපතුල ගාව වැටෙනවා ඇති. ආදරෙන් හින්දා මිනිස්සෙක් අඩන වාර බොහොමයි මහත්තයෝ. ඇත්තටම තරුණයන් තියෙන මේක ලොකු ප්‍රශ්නයක්. වයස බාධාවක් නෑ ආදරයට. හැබැයි ඒ කට්ටිය අනිත් අර මම කියන්නේ මේ වයස මොහුපුරාගේ කුරුන්නාන්සලා ඉන්නේ. ඔව්. කොණ්ඩවුල වගේ ඒ කට්ටියට කියන්න බැරි දේවල් තරුණයෙක් විදිහට මට කියනවා. එතනයි විශ්වාසය ඇති වෙන්න ඕනේ. හැමදේම කියන්න පුළුවන් වෙන්න ඕනේ කුරුන්නාන්ස කෙනෙක්ට. රාශිගත වේ දේවල් කරනවා. ආදරය කියන්නේ මහා පුදුමාකාර දෙයක් මහත්තයෝ. ඒ කියන්නේ ඉන්න තැනින් අගාධයට වැටෙන්න පුළුවන් සමහර පිරිමි උදවිය ඉන්නවා. ඒ ගෑනු කෙනාට ඒක අනියම් සම්බන්ධතාවක් හෝ ඒවා කොමන හෝ සම්බන්ධතාවක් වෙනවා. ආදරේ ඒ කියන්නේ ඕන කෙනෙක්ට දැනෙන්න පුළුවන්. තියෙන සේසතෙන් වේදම් කරනවා. මිල මුදල් වලින් ඔක්කොම වේදම් කරනවා. ඒ ගෑනු කෙනා උපරිම කඩා වඩාගෙන මේ මිනිස්සයව අතාරිනවා. හැබැයි ජීවිතේට එහෙම කරන ගෑනුන්ට මම කියන්නේ අනිවාර්යෙන් බැල්ලියෙක් වගේ දෙපතුල් ළඟට ගෙනන් දෙනවා. අය උන්ට අය කසාද කියන එක වෙන මිනිහෙක් පස්සේ යන්නේ නැති වෙන්න වැඩ කරනවා. කන වැන්දුම් කරනවා. එහෙම ක්‍රම තියෙනවා. කරනවා. අසාධාරණයට මම අනිවාර්යෙන් පෙනී ඉන්නවා. එහෙම අසාධාරණ වෙලා ඉවරලා අසරණ කරනවා නම් අය ජීවිතයට බදින්න බැරි වෙන්න බදිනවා කන වැන්දුම් බන්ධනේ. දැන් ගොඩක් කට්ටිය කියන්නේ මේ ගුරුනාස් දැන් අපි කෙල්ලෙක් කියවා කොල්ලෙක් කියවා දැන් කොල්ලෙක් කියනවා තමයි සල්ලි දින ගෑණික යාළුවාට සල්ලි කඩා වඩා ගන්නවා. අන්තිමට ඇරලා දානවා. අර ගෑනු කෙනා පිස්සියෙක් වෙනවා අන්තිමට. ඒ කියන්නේ දැන් බෝක පිටරට කට්ටියන ගොඩක් බලපාන්නේ. දැන් ගොඩක්ම මැද පෙරදිගේ ඉන්න කාන්තාවෝ ඉන්න ලාබාල පිරිමි කෙනෙක් එක්ක යාළු වෙනවා. දන්නේ නැහැ මේ ආදරේ හිත තමයි මේ දැන් ඔක්කොම හම්බ කරන වළම්පිකන් හොදලා හැමදේම දුක් විඳලා ලැට්පව හොදනවනේ. ඒ වෙන සල්ලි කුට්ටි එවනවා ලංකාවේ ඉන්න තරුණයාට. එවලයි කරලා මොකද කරන්නේ එකෙන් පුල් ආතල් එකේ ජොලි කරනවා. තව කෙල්ලෙක් එක්ක ලස්සන කෙල්ලෙක් එක්ක යාළු වෙනවා. ඕක නැත්ත කතාව. එතන අසාධාරණයක් වෙලා තියෙන්නේ. ආන් ඒකට කරන්න පුළුවන් හොදම වැඩේ මහසෝන් නප්පච්චිල පූජාව තියලා ඉවරලා දින කාල වකවානු තියලා ඉවරලා ගෙන්නලා දෙනවා. අතක් කකුලක් කඩලා හරි ගෙන්නනවා. එහෙම පුළුවන් කරන්න. එහෙම කරන්න පුළුවන්. මේ කරේ ඊයේ වැඩක් කරා. මෙතන රූපය තියෙනවා. ඒ දේවල් පෙන්වන්නේ නැහැ. ඒව රාශිගතයිනේ. ඔයාලට පේනවා ඇති මේ දත්වල දිවේ ලේ තියෙනවා. ඔව්. තව බිත්තරයක් තියෙනවා. ගොටුමාල අප කැප කරලා මෙයාට සුරාව ඉදන් මම දෙනවා. ගංජක් දෙනවා. මගේ අප්පච්චිට මම ගංජක් දෙනවා. එතකොට අරක්කු මේ කුකුල්ලු කපලා දීලා තියෙන ලේ.
හොදින් හරි නරකින් හරි කරනවා. ලේ දීලා ඉවරලා මම බැරුණොත් මගේ පපුවෙන් හරි මම ලේ දෙනවා. ඒ වගේ චරිතයක් මම. හොදින් හරි නරකින් හරි දින කාලවකවාන දින මගේ අප්පච්චි මේ කරපු අසාධාරණයට මේ දරුවන්ට පීඩ වෙන්න කියලා ඉවරලා අතප්පයක් කකුලක් අල්ලලා ගෙනන් දෙන්න කිව්වොත් එදාට ගෙනන් දෙනවා. එහෙම වුණ නැත්නම් මට මෙහෙම කතා කරන්න. දැන් ඇත්තටම දැන් අසරණ වෙච්ච පෞල් ජීවිතයක් අපි දකින මේ ළමයි ලපටි දාලා ගෑනු යනවාද වෙන මිනිස්සුත් එක්ක යනවා. නේ කොච්චර පොඩි ළමයි දාලා යනවා. උන්ට හෙන ගහන්න ඕනේ. එහෙම අසරණ නම් ඒ සැමියා කොහොමද මුහුණ දෙන්නේ? ඒක කියා ගන්න බැරි ප්‍රශ්නයක් මාත් අන්තිමේට මෑණි කෙනෙක්ට හරි ගුරුනාථ කෙනෙක්ට හරි කතා කරනවා. අහු වෙනවා. කතා කරලා ඉවරලා කියනවා මේ මට මං අසරණ වෙලා ඉන්න මගේ බිරිඳ ගිහිල්ලා වෙන සම්බන්ධතාවයක් පවත්ත වෙන මිනිහෙක් ගිහිල්ලා. හරි දරුවෝ. මගේ දරුවට මං පැය දෙකකින් පිට වෙන්නම් කියනවානේ. පැය දෙකකින් පිට වෙලා ගෙනන් දෙන්නම් කියනවා. වෙනවද? වෙන්නේ නැහනේ. වෙන්නේ නැහැ. පැය දෙකකින් ගෙනලා දෙනවා කියනවා. වෙන්නේ නැහැ. ඇත්තටම විනාඩි 5න් 10න් පැයෙන් දෙකෙන් කරන්න පුළුවන්ද මේවා? බෑ එහෙම කරන්න බෑ මහත්තයෝ. මේක ජීවම හරියාකාර 108 ඒවා කීයක් මතුරන්න ඕනේද? යහම දෘෂ්ටි කරන්න ඕනේ. විවේකලා ප්‍රාණ කරන්න ඕනේ. වැඩේ කරනකොට මේක පිළිවෙලට කරගෙන යන්න ඕනේ. දැන් මේ මතුරන්නමත් වැඩකට පැය ගාණක් යනවනේ. කොහොමද උකට වැඩේ ඉෂ්ට සිද්ධ වෙන්නේ? මිනිස්සු තනියක බොරුවක් කරන්නේ. බොරුවක් කරන්නේ ඒකලා පැය දෙකෙන් හරි ගිහම කියනවා. පුතා මේ වැඩේ හරි කියනවාට මෙහෙම දෝෂයක්. මේ ඔයාලට මොන හරි දෙයක් කරලා තියෙන්නේ. මේකට මෙහෙම දෙයක් කරන්න ඕනේ. ඊට පස්සේ ලක්ෂ ගාණක් කියන පූජාවට. ඒ වගේ සල්ලි ගන්න උන්ට මම කියන්නේ මුන් මැරලා මුන්ගේ වලවලට හෙන ගහනවා. අකුණු ගහනවා. එහෙම ගන්න හොඳ නැහැ. අසරණ වෙලා නෙන්නේ. අසරණ වෙලා ඉන්නේ. ඒකනේ මිනිස්සුන් මේ ගුරුකම් කියන ශාස්ත්‍රයේ අද බල්ලට දාලා දෙන්නේ මේ හොරු හින්දා. ඔකනේ ඇත්ත කතාව. මේ හොරු හින්දා ගුරුකම් ශාස්ත්‍රයේ මිනිස්සු පිළිගන්නේ. මේ ශාස්ත්‍රයේ තියෙනවා. රාවණ රජුරුවන් කාලේ මේ ශාස්ත්‍රයේ තියෙනවා. ඒ කියන්නේ රාවණ රජුරුව කොහොමද උඩින් ගියේ? මේ යන්ත්‍රමන්ත්‍ර ශාස්ත්‍රයේ තියෙනවා මහත්තයෝ. දැන් එතකොට සම්බන්ධයක් නැති කට්ටිය වශී කරනවද? සමහර කට්ටිය කියනවා ඔයා දැක්කත් ඇති පුතේ මං ගෙනත් දෙනවා. ඔයාගේ හිතේ තියෙනවා මං ගෙනත් දෙනවා. එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ මහත්තයෝ. එහෙම වුණා නම් මේ ශාස්ත්‍රයේ ඒ වගේ දේවල් කරන්න පුළුවන් වුණා නම් මේක අයිති ප්‍රයෝජන ගන්න පුළුවන් සම්බන්ධතාවක් තියෙන්න ඕනේ. නැත්නම් අද කියනවා මට දැන් ඔය මහත්තයාද ලස්සන කාන්තාවක් දැක නිලියක් කියමුකෝ. හොඳ ලස්සන ඇඟපත තියෙන නිලියක්. ඒ නිලිය දැක්කහම කියනවා පිරිමන් සමාලි කියමුකෝ. මට වශී කරලා දෙන්න කියන සල්ලි තියෙන කාන්තාව දැක්ක. කොහොමද මම වශී කරන්නේ? සම්බන්ධතාවක් නැත්නම් ඇසුරක් නැත්නම් කතා බහක් නැත්නම් ආච්චිගේ රෙද්ද තමයි වශී කරන්නේ. මේ මිනිස්සු කියන්නේ පුළුවන් කියලා. ඒවා බොරු ආටෝප. දැන් ඔබතුමාලා නේද හිතන්නකෝ දැන් මේ කෙනෙක් එනවා මේ මහත්යමට අනියම් සම්බන්ධතාවයක් කරගන්න හැබැයි తాවකාලිකව මට තියෙන ආසාවක් මෙයා සම්බන්ධ මට මෙයා මාසෙකට විතර ලං කරලා දෙන්න. ඒ වගේ දේවල් කරනවද? මේමයි අනියම් සම්බන්ධතාවයක් ගත්තාම එයාට අසාධාරණයක් වෙලා තියෙනවා විතරයි කරන්නේ. අනික මම මේ තරයේ කියන්නේ මට මගේ වැඩක් කරගන්න ඕන නම් මාත් එක්ක කතා බහ කරන්න. හරිද? ඔයාලගේ විස්තර මට කියන්න. විශ්වාස විදියට වැඩ කටයුතු කරනවා. අනේ අවුරුදු 4-5 තියෙන සම්බන්ධතා තියෙන අවුරුදු 4-5-6ක් දාලා ගිහිල්ලා කියනවා. මම බාර ගන්න කැමති නැහැ. ඒ දේවල් වෙන්නේ නැති වැඩනේ මහත්තයෝ. මට කතා කරන අවුරුදු 5ක් දාලා ගිහිල්ලා අවුරුදු 10ක් කතා කරන්න. කතා බහ කරනවා නම් මාස කිහිපයක් ගත වෙලා තියෙනවා නම් උපරිම අවුරුද්දක් කාල සීමාවක් කියමුකෝ. ගත වෙලා තියෙනවා වැඩේ බාර ගන්නවා. නැත්තම් බාර ගන්නෑ. නැත්තම් බාර ගන්න. මම කියලා මේක ඕන කෙනෙක්ට මම කියනවා. අර මේ අවුරුදු 10ක් කියලා කිසිම සම්බන්ධයක් නැති කෙනෙක් කොහොමද ගෙන්නන්නේ? ඒක තමයි කියන්නේ. ඒ මනුස්සයා අවුරුදු 10ක් පස්සේ දේවාල 7 ගිහිල්ලා. මට එක පුද්ගලෙක් කතා කරනවා දේවාල 110කට ගිහිල්ලා. ඉන්න ඉඩම කඩවත් විකුණලා. එයාගේ අන්තිමේට පාවිච්චි කරපු වාහනේත් විකුණලා. කාර් එකත් විකුණලා දේවාල වල ගිහිල්ලා. දැන් ඔබතුමා හිතන්නේ දැන් අනියම් සම්බන්ධතාවයක් වගේ දේවල් ඇත්තටම කරන්න පුළුවන්ද කොහොමද ඒක වෙන්නේ? පුළුවන්. කරන්න පුළුවන්. එයා රෙදි කඩාගෙන ඇදට ගෙනලා දෙන්නත් පුළුවන්. ඒක හොඳ එහෙම කරන්නේ. එහෙම ශාස්ත්‍ර තියෙනවා. දැන් එහෙම කරන්න පුළුවන්. පයකට පෑගෙන වැලි තියෙනවා නම් කොණ්ඩේ පීන හිසගයා ගහක් තියෙනවා, නියපොත්තක් තියෙනවා, අදින වස්ත්‍රය තියෙනවා නම් රෙදි කඩාගෙන ගෙදරට ගෙනලා ගන්න පුළුවන් මහත්තයෝ. ඒ කියන්නේ මම වැඩ කරලා තියෙනවා. ඒ මිනිස්සයාම කියනවා මේ දැන් නම් ඇති මහත්තයෝ මට මේ ගෑණිගෙන් බේරෙන්න බෑ වදේ කියනවා. මට මේ කල්ලා දෙන්නම කියනවා ඊට පස්සේ. ඊට පස්සේ එහෙමත් කියනවා. එහෙමත් කියනවා. එහෙම වැඩ වෙලක් තියෙනවා. ඔය පිටරට වැඩ රාජකාරී කරනවා. මේ එහෙම යුරෝ මේ ඉතාලි රටක
වැඩ රාජකාරියක් කරා. මට වදේ කියනවා. මේක මගේ දැන් කරේ එලිලා ඉන්න මහත්තයෝ මේක කරලා දෙන්න කියනවා. ඒ තත්ත්වේ උදා වෙනවා. කදට දුන්නා නම් මැරණකම් ඔයා දාලා යන්නේ නැහැ. අනිවාර්යයෙන් ඒ ෂුවර්. අනිවාර්යෙන් බල්ලෙක් වගේ දෙපතුල්ලගේ ඉන්නවා. ඒකනේ ආනන්ද තෙරුන් රොඩි උබ්බෑමක් ඇතුළු රින්ගුවේ. ඒක ආයේ කතාව අහලා ඇති. ආනන්ද තෙරුණුත් සාසනෙත් එපා කියලා ඉවරලා අන්තිමේට ගෙදර බින්න බහින්න ගියා. මේක දැනගත්ත බුදුහාමුදුරුවෝ ඒකලා කිව්වා ජනනන්දන පිරිත. ඒ ජනනන්දන පිරිත කිව්වේ ඕකේ කියනවා යంత్ర මන්ත්‍ර අහං කත්තා කියලා ඉවරලා. එතකොට සියලු යంత్ర මන්ත්‍ර බිඳෙනවා. ජනනන්දන පිරිතට යంత్ర මන්ත්‍ර හැමදේම බිඳෙනවා. ඊට පස්සේ ආනන්ද තෙරුන් ගලවගත්තේ. දැන් මේක සාලිය අශෝකමාලගේ පුරවරය. මේක මහා දේවාලය. යාපහු රාජධානියේ මේ කුරුණෑගල දිස්ත්‍රික්ක ප්‍රධාන මහා දේවාලය මේක. මට මේ ආభాසය ලැබුණේ මේ ශාස්ත්‍රය ලැබුණේ මගේ තාත්තගේ මගේ පියාණන්ගේ. මේක වෙන පරම්පරා ඉතිහාසයක් තියෙනවා මේකට ඒකයි මහා දේවාලය කියලා කියන්නේ. එතකොට අර රොඩි බුබ්බෑමකට ආපු සාලිය කුමාරයා අනුරාධපුරේ දුර්ගම රජතුමාගේ පුතා සාලිය කුමාරයා එතනින් මහා වංශේ කටුගාමනේ මහත්තයෝ ලියන්නේ නැහැ. එතකොට රාජ පරම්පරාවක් දාලා එන්න අශෝක මාලාගේ මොනවද තිබ්බේ? සැප සම්පත් තිබ්බද? එතකොට එයා ඉහළ පැලැන්තියක කුමාරිකාවක්ද? නෑ. ඒ තරම් දියුණු ශාස්ත්‍රයක් තිබ්බා. තේරුණාද? දියුණු ශාස්ත්‍රයක් තිබ්බා. පයට පෑගෙන වැලි තිබ්බනම් හිසකෙස් තිබ්බනම් ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් ඊළඟ ගැටලුව දෙන ගුරුනාථ දැන් මිනිස්සුන්ට දෙන්න පුළුවන් දැන් මේවා ලංකාවේ මිනිස්සුන්ට විතරයිද මේවා yaadෙන්නේ විදේශ රටක මිනිස්සුන්ට මේවා කරන්න බැරිද කියලානේ කරන්න පුළුවන් දැන් ලංකාවකේට මතුරන 108ට වඩා මේ පිටරටකේට 1008ක්වත් මතුරන්න ඕනේ කොහේ කොතන හිටියත් මේ සක්වල හිටියත් පිස්සුවටලා ගියන් දෙනවා එහෙම කරන්න දීලා කියන්නේ එහෙම කරන්න පුළුවන් මම වැඩ කරන්නේ මහසෝන් අප්පච්චිගේ කරන බන්ධනේ වහල් බන්ධනේ බදින මහසෝන් අප්පච්චිගේ මතුරුලා ගිහිල්ලා අමුසෝන කමු කනත්තක වල දැම්මොත් ඒ රූපේ කටුගහල් ඉවරලා බන්ධනේ කරලා කනත්ත කියලා වල දාලා හාරලා වහනවා අමුසෝන ඒකට දැන් යක්ෂ බන්ධන යක්ෂ ආවේශයකට ගැබ් වෙනවා එතකොට පිස්සු වැටලා ඉන්න මහත්තයෝ එතකොට දැන් මේ ඔබතුමා තා මොනවද කරන ගුරුකම් මම මේ ගුරුකම් ශාස්ත්‍රයේදී කරන්න බෑ කියලා වැඩක් නැහැ ඕන වැඩක් කරනවා නැගිටින මිනිහෙකුට මම පණ දෙනවා අභියෝගයක් මිනිහකට පණ දෙනවා මිනිහකට පණ දෙනවා කුරුදුළු මිනිහකට උනත් මට පණ දෙන්න පුළුවන් ඒකට කියනවා අපේ පිල්ලි ශාස්ත්‍රය කියලා මිනිහ නැගිටිනවා දැන් මනුස්සය මෙතනදී පොඩි ප්‍රශ්නයක් දෙන්න කොහොමද මිනිහකට පණ දෙන්නේ කියලා පණ දෙන්න පුළුවන් මේ කරන්නේ නරක වැඩක් ඒක නරක වැඩක් ඒ ශාස්ත්‍රය මට අපේ පොත්පත්වල තියෙනවා ඒ වුණාට නරක වැඩ මම කරන්නේ නැහැ අපේ තාත්තා කරන්න එපා කියලා තියෙන මේක මොකද අපාය දිව්‍ය ලෝකයක් මේක ඒ දේවල් මට හරියාකාරව පොරොන්දු පිට දීලා තියෙන්නේ මම ඒ වුණාට දැකපුරුද්ද තියෙනවා මට අපේ පරම්පරාව දැකපුරුද්ද මිනිහ නැගිටිනවා මහත්තයෝ මාසෝන අප්පච්චිට කතා කරපුවා ජීවමාන වෙනවා මාත් එක්ක ගොටු දෙන පුද්ගලයන් දැකලා ඇති මාත් එක්ක විනබන්ධන කපන පුද්ගලයන් දැකලා ඇති මෙයා ජීවමාන ඇවිල්ලා කෑ ගහනවා හූ දෙනවා මේ මහසෝන අප්පච්චි එනවා කුකුලා කපනකොට කුකුලව මතේ තියාගෙන ඉන්නකොට හෙවණැල්ල වැටෙනවා ගස්වල අතු කඩා වැටෙනවා හූ තුනක් හරියටම කියනවා ඒ තරම් විස්මයක් මේක විස්මයක් කියන්නේ මෙයා ජීවමාන දෘෂ්ටි හෙලනවානේ මෙයාගේ ඒ කරන වැඩේ තුන්කුළු මිනිහක් හොයාගන්න ඕනේ හරිද කෙලින්ම මිනිහ නැගිටිනවා නැගිටලා දිව එළියට දානවා දින තියලා මරන්න පුළුවන් දින පොඩි විනය අනිවාර්යයෙන්ම දැන් එතන මේ අවසාන වශයෙන් බුදුපාර අපේ මිනිස්සුන්ට මොකද කියන්න තියෙන්නේ මේමයි මේ යන්ත්‍රමන් ශාස්ත්‍රය ගත්තාම ඔයාලට බන්ධන බැදලා තියෙන්න පුළුවන් තමන්ගේ සහෝදරයෝ තමන්ගේ ලෙයින් උපන්න කට්ටිය ඉඩම් කඩම් වලට මරා ගන්නවා අල්ලුම ගෙදර එක ඊර්ෂියයි දිනුන වෙනවට බන්ධන බැදලා තියෙන්න පුළුවන් පයට පෑගෙන වැලිය අරන් මිනිහලු ඉහලා ඉවරලා මුළු පවුල නන්නස්ථාර කරන්න පුළුවන් බන්ධන බදින්න ලේසි බන්ධන කපන්න අමාරුයි ඕන බන්ධනයක් කපනවා නීති කුල තීන්දුවෙන් කපනවා ඕන දැහැනක් යටත් ඒක මහත්තයෝ දින තියලා ඉවරලා කපපු එකාට ආපිට ඒ විදියට අඩි 6ක් යට යන මට්ටම හදලා දෙනවා අමුසෝන බන්ධන මං මේ එක ගුරුන්වහන්සේ කෙනෙක්වත් අමුසෝනේ දපලා බන්ධන කපන්නේ නැහැ ජීවමාන ගුරුන්වහන්සේ වල දාලා උඩින් ගින්දර දානවා අමුවේ මිනිහෙක් පුච්චනවා වගේ වැඩක් අපේ ජීවිතේ කොහෙලා නැති වෙයිද කියලා කියන්න බෑ
බන්ධන කපනවා යක්කු පෙරේත එලවනවා යකා එලවන්න බෑ නම් මං ගැට ගන්නවා. යකා එලවන්න බෑ නම් ගැට ගන්නවා. මට පව්පින් අදාළ නැහැ. වශීකරණ කරනවා බහිර පූජා ගෙවල් දොරවල් ආරක්ෂා ඉගෙන ගන්න බැරි ළමයිට යන්ත්‍ර දාලා දෙනවා. ඕන වැඩක්. මට කරන්න බැරි ඔයාලගේ මැරෙන්නේ මේ දිනේට කියලා විතරයි කියන්න බැරි. බුලත් අත දුන්නාම ඔයා ඒකයි දැන් කරපු හැමදේම මම අතීතයත් කියනවා. ඔයාට ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? අයියාද ඔයා මේ තැනට වැටලා ඉන්නේ හිගා නොකා හිගා කන්නේ ඇයි? මේ හැමදේම මම කියනවා. සමහර කෝටිපති මිනිස්සු ඇවිල්ලා දේවාලට ඇවිල්ලා බලනවා බුලත් අතක් තියලා ඒ මිනිස්සයා ව්‍යාපාර කරලා වැටලා තියෙන කියලා. බලනකොට ඊර්ෂ්‍යාකාරයෙක් විසින් දේවල් කරලා නම් ගිය පුද්ගලයන් එනවා. අපේ මීමුත්තෙක් හිටියා. එයා තමයි යන්නමන් ශාස්ත්‍රය ප්‍රගුණ කරලා ඒ කියන්නේ අපේ પરම්පරාවක් තියෙනවනේ. එයාගේ මිනි ඔළුව මගේ දේවාලේ තාම තියෙනවා. අපේ પરම්පරා ගානක් එනවා මේ මිනි ඔළුව. උඹලා ගුරුකම් කරනකොට මගේ ඔළුව කනින්න කියනවා. ජීවම් කරනකොට. ඒ තරම් මේක සත්‍ය කරලා තියලා තියෙන මහත්තයෝ. ඒ තරම් බල සම්මාන දින තියලා කැට තියලා ඕන වැඩක් කරනවා. හොදින් හරි නරකින් හරි කරනවා. ඉතින් අපි අද දවසේ සාකච්ඡා කරේ මේ සුදර්ශන ගුරුනාථත් එක්ක එතුමා පැහැදිලිව ඔබට මේ යන්ත්‍ර මන්ත්‍ර গুপ্ত විද්‍යාව ගැන හොඳ විශ්ලේෂණයක් කළා. ඉතින් අපි තවත් දවසක ඔබව සම්බන්ධ කරගමු. ඉතින් අද දවසේදී අපිට සම්බන්ධ වුණ ඔබට බොහොමත් ස්තුතියි. ඔබතුමාලාගේ මිනිස්සුන්ට පිහිටක් වෙන සරණක් වෙන උන්ට ශක්තියක් වෙන ඔබතුමාලා ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි. අයිබෝන් මහත්තයෝ අන්තිම වශයෙන් මම කියන්න ඕනි කාටවත් හිතකින්වත් නරකක් කරන්න එපා. මේ යන ගමන කෙටි පුළුවන් තරම් බෝධි පූජා තියන්න ධාර්මිකව හැසිරෙන්න මේ රටට යන කාල සීමාව ඇත්තට හොඳ කාල සීමාවක් නෙමෙයි. රටට ඉස්සරහට යොසන ඇති වෙන්න පුළුවන්. ඒකින්ද පින් කුසල ධර්ම පුරවන්න එහෙනම් ඔබ හැම දිනාට දරුවන් සරණයි.